අද පාඩම බැද්දේගම. මේ තියෙන බැද්දේගම නවකතාව. මේක AP ගුණරත්න තමයි පරිවර්තනය කරන්නේ, අනුවාදනය කරන්නේ, අනුවාදය කරන්නේ. මේකේ 9 වෙනි පරිච්ඡේදය තමයි අපිට නිර්දේශ වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළට. බැද්දේගම මිනිස්සුන්ගේ ස්වභාවය. වනයෙහි මෙන්ම ගමේද හැමතැනකින්ම හැම සතෙකුගෙන්ම නිකුත් වන්නේ බඩගින්නත් බඩගින්න පිළිබඳ නිතර පවතිනා බියත්ය. අස්වැන්න කපා මිරිකාගත් පසු මාස කීපයක් ගතවන තුරු පමණකි දිනපතා බඩපුරා කෑමේ ආස්වාදය ගම්මු ලැබුවේ. හේන්වල වපුරා වගා කරගන්නා මේ දහන්‍ය සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාරයක් නොවේයි. ඉන් ශරීරයේ ලේ උණුසුම් කරවීමෙන් උනත් ඊතා භයානක රෝගයක් වන පරංගිත් බෝවේ. පරංගි වනවලින් තොරව ගමේ සිටියේ ඊතා ටික දෙනෙකි. මැසි රොත්තන් පිරිවරන ලද කහපාට හැරව වැగిරෙන ඇටය දක්වා වලගැසුණු පරංගි පිළිකාවලින් ඔවුන්ගේ දෙපා ගහන විය. ඉපදී වැඩි දවසක් යන්නට පෙර ආරාගිය කහපාට බඩගෙඩි ඇතිව උනෙන් ඉදිමී උදර රෝගයෙන් පිපිහළු වී ගිය මුහුණත් ගොරක නැටීමෙන් සිහින්ව ඇට ගැසුණු අත්පාත් ඇති කුඩා දරුවෝ නිරුවතින් හැසිරෙති. මගේ ඔළුවේ විෂුවල් එක හැදෙන්නේ පුතා අර අප්‍රිකාවේ ඈත කෙළවරක දුප්පත් රාජ්‍යයක මන්ද පෝෂණයෙන් පීඩා මිදින දරුවන්ගේ ස්වභාවය. උණු වෙලා පරංගි හැදිලා උණ හැදිලා සැරව වැగిරෙන ඒ තුවාලවල මැසි රොත්තක් පිරිවරනවා. අපිට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද නිකන් පිළිකුලක් නේද? ගමේ ළමයි උපදින්න මැරෙනවා. ඒක තමයි බැද්දේගම ගමේ ස්වභාවය. සහ බැද්දේගම වටේම තියෙන කැලෑව. හැම වනයක්ම භයානකය. එහෙත් බැද්දේගමවට තිබූ වනයේ තරම් භයානක වනයක් තවත් නොවිය. එකෙක් ඉන්නවා ඌ කියනවා මම කැලෑවට බය නැහැ. කැලෑවට බය නැහැ කියලා නිකන් අර පඬිතකම් කියන එකේ. ඔන්න බලන්න හොඳේ. ඔහු දඩයක්කාරයෙක්. මේ සිලිඳු නෙවෙයි. පටල ගන්න එපා. මේ සිලිඳු නෙවෙයි මේ වෙන එක්කෙනෙක්. හරිද? අර කැලෑවට බය නැහැ කියලා පඬිතකම් කියන්නේ උන්ට වෙන වැඩේ ඈ. මේ වල්ලේ මා දන්නා මිනිහෙක් සිටියේය. වල්ල කියන්නේ ප්‍රදේශය. ඔහු දඩයක්කාරයෙකි. දඩයක්කාරයන්ට මඟ පෙන්වන්නේකි. වකුටු ගැසී රිංග රිංගා ගස් හා පඳුරු අතරින් එබි මුළු ජීවිතේම ගත කළ ඔහු කුදු ගැසී ගිය උරහිස්සා නිතර එබිකම් කර බලන තියුණු කපටි කුඩා දෙනෙතක්ද සිදුරු හා රැලි වලින් ගහන වූ අඳුරුවන් කුඩා මුහුණක් දැති පුංචි මිනිහෙකි. ඇයි මම කැලේට බිය වෙන්නේ? මගේ ගෙදර මිදුලට වඩා මං හොඳින් කැලේ ගැන දන්නවා. කැලේ කියන්නේ මොකද්ද? ගස් කුලන් ටිකකුයි මෝඩ තිරිසන්නු ටික දෙනෙකුයි. මම කැලේට බය නැහැ. මෙහෙම කියන පඬිතයා දිනක් ඔහු තමාගේ පොරවත් වාන්හන් දෙකත් අතින්ගෙන වැටුණු මුවන් අහුලා ගැනීමට වනයේට ගියේය. එදා මේ ගමනින් පසු නැවත කිසි දවසක ඔහු ගමට නොආවේ. කැලේදි මක් වෙලාද? මැරිලා. ඔහුගේ කටු ලැහැබක් යට තිබෙනවා මාස ගණනකට පසු මට දකින්ට ලැබුණි. ඔහු විසින් එකතු කර වැල්පටකින් බැඳ තිබුණු මොනර පිල් මිටක්ද ඔහුගේ බුලත් පයිය හා ගෙයි දොරේ යතුරුද ඇඳගෙන සිටි රතුරෙද්දී කෑලිද ඒ ඇටකටු අතර විය. ඒක අසභ්‍ය වචනයක් නෙමෙයි වැරදිට වටහා ගන්න එපා. බුලත් පයිය කියන්නේ බුලත් තරන් යන බුලත් පාර්සලේ පසුම්බිය පැස. තේරුණාද? මොකක් හරි අරන් යන්න භාවිතා කරන පසුම්බිය මල්ලට කියන්නේ පයිය කියලා සිංහල භාෂාවේ පැරණි සිංහලේ. දැන් ඔයාගේ ඔය ඉස්කෝලේ අරන් යන බෑග් එක මොකද්ද? පයිය. ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න එපා. හරිද? බැද්දේගම අවට තියෙන්නේ අති භයානක වනයක්. ඒක අපිට පේනව ඔන්න හොඳට අහගෙන ඉන්න. දැන් මම පොයින්ට් එකට එනවා, විචාර පොයින්ට් එකට. ඒක අපිට පේන්නේ කොතනින්ද? ආරච්චිගේ ගෙදර කට්ටිය ආරච්චි මැරුණට පස්සේ ගේ අතෑරලා යනවා. හවුද නැද්ද? නැන්චෝහාමි ඇතුළු පිරිස කොටගොඩ ගම වෙත යනවා. එයාගේ දරුවෝ මල්ලෝ ටිකත් අරගෙන ගම අතෑරලා යනවා. එතකොට පුතා ආරච්චිගේ ගේ තිබුණේ ගමේ හරි මැද. මෙහිම ගම නම් ගමේ මැද තිබුණේ. මේ පැත්තේ ගෙවල් ටිකක් තිබුණා, මේ පැත්තේ ගෙවල් ටිකක් තිබුණා. හරියටම ඊටාම කෙටි කාලයකින් මාස 3-4ක් යනකොට කැලෑව විසින්
මේ ගේ ආක්‍රමණය කළා. ඒ කියන්නේ කැලෑව හිමින් පැතිරෙනවද වේගයෙන් පැතිරෙනවද? වේගයෙන් පැතිරෙනවා. ආරච්චි මැරිච්ච නිසා ඒ ගෙදර කවුරුවත් පදිංචියට යන්නෙත් නැහැ බයයි. එතකොට කැලෑව වැවිලා වේගයෙන් ආරච්චිගේ ගෙය සම්පූර්ණයෙන්ම කැලේට යට වෙනවා. ඒකෙන් තව වැඩක් වෙනවා මොකද්ද? ගම දෙකඩ වෙනවා. ගමේ තියෙන්නේ ගෙවල් 10ක් වගේ. ඒතර මේ පැත්තේ 5යි මේ පැත්තේ 5යි වගේ වෙනවා. ගම දෙකට බෙදෙනවා. තේරුණා නේද මං කියන එක? එතකොට ඔන්න බැද්දේගම පසුබිම් වර්ණනය.